නගරාධිපතිතුමයා දැන් අපි කොළඹ කියන නගරය ගත්තාම ලංකාවේ තියෙන සෙසු නගර වලින් වෙනස් වෙන ප්‍රධාන තැනක් තියෙනවා. මොකද නගරේ පදිංචි පිරිස වගේම දිනපතා එළියේ ඉඳලා ඇවිල්ලා වැඩ කරලා කොළඹින් යන පිරිසක් ඉන්නවා. ඒ අයගෙත් නගරේ කොළඹ. දවසේ වැඩි වෙලාවක් ඉන්නේ කොළඹ, වැඩ කරන්නේ කොළඹ. කොළඹ හොඳට තිබුණොත් තමයි එයාට තමන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතෙන්දී විශාල ගැටලුවක් තියෙනවානේ. කොළඹ තියෙනවා වාහන පිළිබඳ මාෆියාවක්. මේක එසේ මෙසේ වැඩක් නෙමෙයි. මෙන්න මේ සිස්ටම් එක අපි කොහොමද චේන්ජ් කරගන්නේ? කොළඹ නගර සභාව හැටියට මං හිතන්නේ දැන් මාස ගණනාවක් තිස්සේ මේ ටිකටින් කියන එක ඩිජිටලයිස් කරගන්නේ කොහොමද කියන අදහස නැත්නම් මාර්ගගත කරන්නේ කොහොමද කියන අදහසක් එක්ක යම්කිසි වැඩපිළිවෙලක් පටන් ගත්තා. හා ඒක අපේ ජාතික ජනබලවේගයේ දැක්ම, අපේ ජාතික දැක්මක් තියෙනවා අපිට මාර්ගගත කිරීම නැත්නම් ඩිජිටලයිසේෂන් ප්‍රොසෙසස් වලට අපි යනවා කියන එක. හැබැයි නගරයට විතරක් නෙවෙයි මං හිතන්නේ මේ දිස්ත්‍රික්කයට හා ජාතික මට්ටමින් අපි තෝරාගත් නගරත් එක්ක මෙන්න මේ වැඩපිළිවෙල ගෙනියන්න අපි බලාපොරොත්තු වෙන නිසා කොළඹ නගරය ගැන අනිවාර්යෙන් විශේෂිතව අපි මේ ගැන හිතනවා. මොකද නගරයේ නිතර අපිට අහන්න වෙන චෝදනාවක් තමයි මේ ටිකට් ප්‍රශ්නේ. විනාඩි 20ක් මෙතන පාක් කරත්, විනාඩි 10ක් මෙතන පාක් කරත්, ඉස්පිතාලයකට ගියොත් ආයේ කොහොමද අතේ හැමදාම රුපියල් 200 300 අපිට වියදම් වෙනවා. මේක තිරසාර නෙමෙයි, සස්ටේනබල් නැහැ කියලා. ඉතින් අපි ප්‍රශ්නේ ගැන අපි දැනුවත් ඉදිරි කාලය ඇතුළත අපි මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ටිකට් ප්‍රශ්න ගැන අපි මැදිහත් වීමක් කරනවා. නගර සභාවෙන් දැනටමත් යම්කිසි අදහසක් පළ කරලා තියෙනවා කොමසාරි. හැබැයි ජාතික ජනබලවේගයේ හැටියට අපිට අපේ අදහස් ක්‍රියාත්මක කරන්න දැන් අපිට අවකාශය ලැබිලා තියෙනවා. ඉතින් තව ටික කාලෙකින් අපිට මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ජනතාවට සාධාරණයක් වෙන විදිහට තමයි මේ හැමදේම කෙරෙන්න ඕනි කියන අදහස් තමයි අපිට තියෙන්නේ. අපි නගර සභාවට මුදල් ලබා ගන්න එක විතරක් නෙවෙයි ජනතාවට සාධාරණ වෙන්න ඕනේ. ඒ මුදල් ලබා ගන්න ක්‍රමයක්. ඉතින් ඒකට අනුගත වෙලා තමයි අපේ ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එක හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට software හා systems ගැනත් කතා කරලා තියෙනවා. ඉතින් තව ටික දවසකින් කොළඹ නගරේ ජනතාවටත් මම හිතන්නේ ඒකේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි. නගරාධිපතිතුමියනි, දැන් කොළඹ හදන්න මහජන නියෝජිතයෝ ඕන. හරි පැහැදිලි. ඒ විතරක් මදිනේ. මේ යාන්ත්‍රණය ගෙනියන්න අවශ්‍යයි නිලධාරීන්ගේ සහාය. කොළඹ නගර සභාව කියන්නේ දැවැන්ත ආයතනයක්. ආණ්ඩුවේ අමාත්‍යංශ ගානක බජට් එක එකට දැම්මත් සමහර ඒවා කොළඹ මහනගර සභාවේ බජට් එකට ලං වෙන්නේ නැහැ. කොහොමද මේ නිලධාරී පිරිස වැඩේට එකතු කරගන්නේ? විශේෂයෙන් කොළඹ නගර සභාව ගැන කතා කර ගමන්ම අදහසක් තියෙනවා නිලධාරීන් සියල්ලම හරිම දූෂිතයි කියලා. මම එතන නැහැ. පක්ෂයක් හැටියට අපි එතන නැහැ. ඉතාමත්ම හොඳ නිලධාරීන් විශාල ප්‍රමාණයක් කොළඹ නගර සභාව ඇතුළත වැඩ කරනවා. සමහර අවස්ථාවලදී මම හිතන්නේ ඒ වපසරීන් කළමනාකරණය කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව ඒ නිලධාරීන් අපි තේරුම් ගන්න ඕනේ තමන්ගේ ක්ෂේත්‍රයේ අවුරුදු ගණනාවක් වැඩ කරන ඉතාමත්ම දක්ෂ නිලධාරීන් ඉන්නවා. මහජන නියෝජිතය හැටියට අපි දන්න කරන මාතෘකා කිහිපයක් තියෙනවා. හා මහජනතාවගේ අපේක්ෂාවන් අපි ඒ ටික තමයි අරගෙන මෙතනට එන්නේ. හැබැයි අපේක්ෂාවන් එක්ක ඒ නිලධාරී පිරිසට අමතරව විශේෂ දැනුම් තියෙන පිරිසුත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපිට දැන් තියෙනවා කාර්යභාරයක්. ඒ දැනුම තියෙන පිරිසත් අපේ නිලධාරීන්වත් අපේ මහජන නියෝජිතයවත් එකට එකතු කරගෙන මේ නගරය ගැන අපිට තියෙන අදහස් අපි එලා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ගොඩක් අදහස් තියෙන විශාල නිලධාරීන් පිරිසක් ඉන්නවා. අපිට මේ වෙනකොටත් අපිත් එක්ක කතා කරගෙන අපේ අදහස් මෙන්න කොහොමද අපි නගර සභාවක් සමහර දේවල් අවුරුදු ගානක් තිස්සේ ඒවා on hold තිබිලා තියෙන අදහස්. ඉතින් අපිත් කැමති අදහස් එක්ක ප්‍රගතිශීලී අපේ විෂන් එකට අපේ දැක්මට ලයින් වෙන ඒ අදහස් එක්ක ඉස්සරහට යන්න අපිත් කැමති. මම හිතනවා කොළඹ නගර සභාවේ ඉන්න නිලධාරීන් අපිට ජාතික ජනබලවේගයේ හැටියටත් මේ කොළඹ නගරය ගොඩනගන්නත් අපිට ශක්තියක් වෙනවා කියන විශ්වාසය මට ඇත්තටම තියෙනවා. අර ඔබ කියපු වෘත්තීය පුහුණුව, ගල්ලි සුද්ධකරණයවා, සෞඛ්‍ය පහසුකම්, වෛද්‍ය පහසුකම් මේ හැම එකටම ඒකක තියෙනවා. හැබැයි අපි දන්නවා ඒක ප්‍රායෝගිකව ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වුන්නේ නැහැ කියලා. නගරාධිපතිනිය හැටියට ඔබ මෙන්න මේ වෙනස මේ තල්ලුව ගන්නෙ කොහොමද? මම මේක දකින්නේ සමහර දේවල් අපිත් අවුරුදු ගානක් තිස්සේ ෆලෝ කරලා, ස්ටඩි කරලා, රිසර්ච් කරලා ඒ දැනුවත් භාවය දැන් මම වැඩ කරපු එක ඒරියා එකක් තියෙනවා කොම්පැනි වීදියේ වෙල්ෆෙයාර් ක්ලිනික් එකක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 20ක් 30ක් ආපස්සට බැලුවොත් එතන ඉන්න කාන්තාව සියලු දෙනාම එතනට තමයි යන්නේ තමන්ගේ දරුවන්ව for birth කියන එක. එතකොට ඒගොල්ලෝ ප්‍රධාන ස්පිතාල වලට යන්නේ නැහැ. හැබැයි කාලයක් තිස්සේ තමන් ඒ ස්ථානත් එක්ක තියෙන ලෙන්ගතුකම අඩු වෙනවත් එක්ක ඒ තැන්වල තියෙන ක්‍රියාකාරී භාවය අඩු වෙනවා. ඒකට අද වෙනකොට
ඒ කොටස ඩිස්පෙන්සරි වැඩ ටික වෙනවා. ක්ලිනික් එකේ තව වැඩ කොටසක් වෙනවා. හැබැයි අර වගේ ඇත්තටම ගමට ඒ වෙලාවේ අත්‍යවශ්‍ය දෙයක් හැටියට අපි දකින දේවල් ඒවා අපිට ශක්තිමත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒවා ඇත්තටම බැලුවොත් විවිධ ආණ්ඩු වලින් ප්‍රතිපාදන, ඒ කියන්නේ ප්‍රමුඛතා හැටියට වෙල්ෆෙයාර් ක්ලිනික්ස් තිබිලා නැහැ කියලා හිතනවා. ඒකට මේ ප්‍රමුඛතාවය නැත්තම් ඒවට ප්‍රතිපාදන වෙන්නේ නැහැ. ප්‍රතිපාදන වෙන්නේ නැත්තම් ඒකේ ඕමනාවක් නැහැ. ඊට පස්සේ තියෙන දේවල් වලින් පුළුවන් වැඩක් කරගෙන යනවා. ප්‍රජාශාලා ගත්තමත් එහෙමයි. ළමා ඩේ කෙයාර් සෙන්ටර්ස් ගත්තමත් එහෙමයි. අපේ ඉතාමත්ම හොඳ වෙස්ටර්න් මෙඩිසින් විතරක් නෙවෙයි ආයුර්වේද මෙඩිසින් ක්ලිනික්ස් තියෙනවා. එතකොට ඒ ආයුර්වේදේ අපි දන්නවා ගොඩාක් අය උනන්දුයි අපේ ඉන්න හරිම උනන්දුයි පත්තු බඳින්න තමන් ලෙඩ වෙලා ඉන්නකොට වෙස්ටර්න් මෙඩිසින් වලට වඩා මේ පැත්තේ නැඹුරුව දක්වනවා. මේවා නොමිලේ දෙන සේවාවන් අපේ නගර සභාවෙන් අපි මේවා ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් අපි හිතන විදිහට මේවා අපි දියුණු කරන්න නම් මේවට නිසියාකාරව ප්‍රතිපාදන වෙන්න ඕනේ. ඒ ප්‍රතිපාදන වෙන්නේ මම හිතන්නේ අපේ තියෙන වැඩපිළිවෙලත් එක්ක අපි ඒකට දාන බරත් එක්ක තමයි. අපි හැමදාම කියන්නේ අපේ කොට්ටාශ අපි ශක්තිමත් කරන්න ඕනේ. අපේ ප්‍රජාව අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒගොල්ලොවත් මේවට සම්බන්ධ කරගෙන මේ වැඩ ටික කරගෙන යන්න ඕනේ කියලා. ඉතින් අපේ වැඩපිළිවෙල අපේ නගර සභාවේ තියෙන මේ සේවාවන් දියුණු වෙනවත් එක්කම ප්‍රජාවත් සවි බල ගන්නවන්න ඕනේ. එතකොට තමයි මේ අර ෆුල් පිච් එක අපි නිලධාරීන් ගැන කතා කරා, මහජන නියෝජිතය ගැන කතා කරා, අපි අපේ සේවාවන් ගැන කතා කරා. ප්‍රජාවත් මේවට අනුබද්ධ කරගෙන මේ අපේ තියෙන සේවාවන් වල වැදගත්කම ගමේ කොහොමද ඒක අපි මැනේජ් කරන්නේ, කොහොමද අපි මේක මේන්ටේන් කරන්නේ කියන ඒ ඕනර්ෂිප් එක Tamanට මේක අයිති, අපි මේක ආරක්ෂා කරන්න ගමට මේක වටිනවා කියන දේ ප්‍රජාවට ඒත්තු ගන්නන්න පුළුවන් නම් ඒව එතනින්ම රැකෙනවා. අපේ වැඩේ ජොබ් එකේ භාගයක් ජනතාවම කරන්න ගන්නවා. මම හිතන්නේ ඒකත් අපිට ලොකු ශක්තියක් වෙනවා. අපිට ස්ට්‍රෝං ඩිසිෂන්ස් ගන්න පුළුවන්. හැබැයි ජනතාව ඒවට එකඟ වෙන්න ඕනේ. විශේෂයෙන්ම කොළඹ නගරේ ඉතාමත්ම ලොකු වටිනාකමක් තියෙන ඉඩම් තියෙනවා. ඒ පැතිවලින් අපි රීසෙටල්මන්ට් ගැන කතා කරනවා නම් එහෙනම් එතන ඉන්න ප්‍රජාව වෙනුවෙන් අපි ඒ සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. කොහොමද එතන ඉන්න ජනතාව අපි වෙන තැනකට අපි මහල් නිවාසයකට අපි ගෙනියනවා නම් අපි අර ඉස්සර දැක්ක මහල් නිවාසත් නෙවෙයි කරගන්න නම් ඉස්සර හිටපු මහල් නිවාසත් නෙවෙයි. අර අපි ඉස්සර දැක්ක 2010 ඉඳන් අපි දැක්ක මහල් නිවාස නෙවෙයි. මං හිතන්නේ අපි ඒව ගැන අපිට ලොකු ਵਿਚාරයක් විග්‍රහයක් තියෙනවා. කිසිම දෙයක් කරගන්න බැරි, එතන දරුවට සෙල්ලම් කරන්න භූමියක් නැති, ප්‍රජාශාලාවක් නැති, මලගෙදරක් වුණොත් මිනියක් තියන්නවත් නැති තැන් ගැන නෙවෙයි මං කතා කරන්නේ. මං කතා කරන්නේ හැමදේම ඉන්ටග්‍රේට් වෙලා තියෙන මහල් නිවාස වලට වුණත් ප්‍රජාවක් අපි නැවත රීසෙටල් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මං හිතන්නේ මේ ජනතාවට අපිට ඊට වඩා විශේෂත්වයක් දෙන්න වෙනවා. එතන ඉන්න දරුවෝ යන ඉස්කෝල ගැන අපිට සැලකිලිමත් වෙනවා. එතන ඉන්න ආගම් වල ඉන්න විවිධ ප්‍රජාවන්ව නියෝජනය වෙන විදිහට එතනත් ආගමික සිද්ධාස්ථාන තියෙනවාද කියලා අපිට බලන්න වෙනවා. මොකද මේ සංස්කෘතිය මත තමයි හැමදේම වෙන්නේ. නැත්නම් මොකද්ද වෙන්නේ? ආයේ අර පරණ ක්‍රමය 2010 ක්‍රමය රීසෙටල් කරනවා. හැබැයි ආයේ ඒ ගෙවල් කුලියට දීලා, ඒ කියන්නේ ඒක තමන්ගේ කියලා දැනෙන්නේ නැති නිසා යම් කිසිම විදිහකින් ඔතනින් ගැලවිලා ආයේ අර කලින් හිටපු තැන් වලට එනවා. නැත්නම් ඉතාමත්ම අමාරු ජීවිතයක් ගත කරනවා. උතුරු කොළඹ, මැද කොළඹ කියන්නේ අපිට ඒ වගේ තැන් දෙකක්. ඉතින් එහෙම නැතුව මම හිතන්නේ අපිට වගකීමක් තියෙනවා. හැමදාම ජනතාව මුල් කරගෙන තමයි අපිට තීරණ ගන්න වෙන්නේ. එතකොට මේ නගරේ හදන්න අපිට වෙනස්කම් කරන්න වෙනවා. ඒක අපි විවෘතව කියනවා. හැබැයි මේක කරද්දී ජනතාවත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ.